රායිද? හයි මගේ YouTube channel එකට ආදරෙන් පිළිගන්නවා. අද මම කෑමක් හදන්න හදන්නේ. මෙයාත් ඉන්නවා මාත් එක්ක අපේ චූටි චෙෆ් ඉන්නවා. හයි කියන පුතේ. හයි. හයි. ඉතින් අපි දැන් කෑමක් හදන්න තමයි යන්නේ. ඔයාලත් එකතු කරගන්න හිතුවා මාත් එක්ක. ඉතින් මම මේ වගේ වීඩියෝස් කලින් කරලා නැහැ. මම හිතනවා ඔයාලා මේ වීඩියෝ එකට කැමතියි කියලා. කැමති වෙයි කියලා. එහෙනම් දිගටම මාත් එක්ක එකතු වෙලා ඉන්න. අපි බලමු කොහොමද මේක හදන්නේ කියලා. එහෙනම් එන්න වීඩියෝ එක පැත්තට. මතක වුණා. subscribe කරලා bell icon එක click කරන් මෙන්න. ආදරෙයි. හයි කෙනෙක්. එන්නකෝ. මෙතන. හරි දැන් අපි මේ ප්‍රමාණ වලින් පොල් සීනි අරගෙන මුලින්ම පැණි එක හදාගෙන ඉමු. හරි දැන් මම මේ සීනි පැණි කුණු කරගන්න හදන්නේ. අපි මුලින් සීනි පැණි එක හදාගෙන ඉන්න බෑ. ඉඩ තියෙන භාජනයක් ගන්න. සීනි පැණි එක අපි කැරමල් කරගෙන තමයි ඊට පස්සේ පොල් එක දාන්නේ. ඒ නිසා මේකට ඉඩ තියෙන භාජනයක් ගන්න. සීනි එක මේ වගේ ලස්සන පාටකට හැරෙනකොට හැන්දෙන් ටිකක් කලවම් කරගන්න. අපි ලස්සන පාටකට සීනි පැණි එක හදාගත්තොත් තමයි අපේ කේක් එකට ලස්සන පාටක් එන්නේ. ලස්සන බ්‍රවුන් කලර් එකක් ගන්න ඕන. තවම මදි මේ. දැන් මගේ පැණි එක ලස්සන පාටකට ඇවිත් තියෙන්නේ. මම දැන් මේකට උණු වතුර දාගන්න තමයි හදන්නේ. ඔයාලා මෙතෙන්දි දානකොට උණු වතුරම දාන්න නැත්නම් පැණි එක ගල් වෙන්න බලනවා. උණු වතුර දැම්මහම අපිට ටික වෙලාවකින් මේ ගල් ගතිය යවා ගන්න පුළුවන්. මම මෙතන උණු වතුර කෝප්පයක් විතර දැම්මා. දාලා මේක හොඳට කලවම් කරනවා. දැන් සීනි කැර ටික දිය වෙලා තියෙන්නේ. මම දැන් අනිත් සීනි ටික එකතු කරගන්න තමයි හදන්නේ. මේ ඉතුරු කරගත්ත සීනි ටිකත් ඔක්කොම මම මේකට දාගන්නවා. දාගෙන හොඳට කලවම් කරගන්නවා. මේ විදිහට හොඳට සීනි ටික දිය වෙනකන් කලවම් කරගන්නවා මම. මේකට මම තව එකතු කරගන්නවා කරදමුංගු ඇට දෙකක් විතර පොඩි කරලා. ඔයාලට කොටලා එකතු කරන්නත් පුළුවන්. අමුතු රසයක් එනවා මේ කරදමුංගු එකතු කරන එකෙන් කේක් එකට. මේ විදිහට සීනි ටික හොඳට රත් වෙනකන් මම හැඳිගා ගන්නවා. මගේ පොල් පැණි එක හොඳට උණු වෙලා තියෙනවා. ඔයාලට පේනවනේ බබුලු දානවා. මේ වෙලාවේදී මම අර පොල් ටික ඔක්කොම එකතු කරගන්නවා මේකට. එකතු කරගෙන හොඳට කලවම් කරගන්නවා. මේ විදිහට තමයි පොල් පැණි එක නිවෙන්නේ. නිවෙන්න තියන්න ඕන ගොඩක් වෙලා. බලන්න ලස්සන පාටකට ඇවිත් තියෙන්නේ. අපි බිත්තර එකතු කරන නිසා මේ පොල් පැණි එක හොඳටම නිවා ගන්න ඕන. මේක නම් දැන් ගානට නිවිලා. මේ තින්නේ ලස්සනට තියෙනවා දැන්. දැන් මේකට අපි ලුණු ටිකක් දා ගන්නවා. බබත් එක්ක බෑනේ. මේ විදිහට ලුණු චුට්ටක් ඉංග්‍රීසි තුඩු වලින් අරන් පොඩ්ඩක් දාන්න. අයිනෝට පෙන්නන්න මගේ මේදී මෙන්න තියෙන පොල් පැණි එක ලුණු ටිකක් දාලා තියෙන්නේ. මිත්‍ර එකක් ගන්න ඕන. අපි කඩලා මේකට දාගන්න. දාලා. ඉතින් මිත්‍රේ දාලා හොඳට මික්ස් කරගන්න මේක. එන්න පින්න. මේක දාගන්න පාන් පිටි. පාන් පිටි මේස හැඳි 4ක් වගේ දාන. 3යි 4. දැන් බේකින් පවුඩර්. බේකින් පවුඩර් තේ හැන්දක් විතර වගේ දාගන්නවා. හරි
මේ තියෙන අපේ බැටරි එක. මේ ගාන ට්‍රේ එකක් මම ගත්තේ 250 එක. තෙල් ටිකක් වටේට ගාලා තමයි අරන් තියෙන්නේ. වටවන්නද? දැන් පුතේ දෙන්නකෝ. අපි දැන් මේක දාලා මේ තියෙන මං බැටර් එක තැටියට දාගත්තට පස්සේ මේ විදිහට දාගෙන අපිට ඕන නම් ඕන දෙයක් දාගන්න පුළුවන්. මම මෙතන මුද්‍රස් පලන් ටිකක් දාගත්ත උඩින්. ඔයාලට ඕන නම් බැටර් එක අනනකොටම රටේන්දි මුද්‍රස් පලන් දාලා අනා ගන්න පුළුවන්. දැන් මම මේක බේක් කරගන්න හදන්නේ. පේනවා ඇති මම පරණ වළඳක් තමයි පාවිච්චි කරන්නේ මෙතන. වළඳ ලිපට තියලා ඒකට රැක් එකක් තියලා වතුර මුකුත් දාන්නේ නැහැ. තැටිය තියලා තමයි මේක බේක් කරගන්නේ. පරණ වළඳක් පාවිච්චි කරනවා නම් හොඳයි. ඔන්න ඉතින් විනාඩි 45කට පස්සේ ලස්සනට බේක් කරලා තියෙනවා මගේ කේක් එක. ඔයාලට පේන ඇති. හරියට oven එක හැදුවා වගේමයි නේද? එහෙනම් දැන් රස බලන්නයි යන්නේ. මං කේක් එක හදාගෙන ආවා. රස බලන්න මුලින් හස්බන්ඩ්ට දීලා එමු. එයා මොකද කියන්නේ බලන්න. කාලා බලන්න. රායිද? රහ. ඔන්න ඉතින් එයා රසයි කියපු නිසා මාත් කාලා බලන්න හදන්නේ. ඇත්තටම මේක මාරම රසයි. කඩේ තියෙන ඒවට වඩා අපිට ෆ්‍රෙෂ් විදිහට ගෙදර හදාගත්තාම මාරම රසට තියෙනවා. එහෙනම් ඔයාලත් අනිවාර්යෙන් හදලා බලන්න. හදලා බලලා කමෙන්ට් එකක් දාන්න කොහොමද කියලා. අදට එහෙනම් ගිහින් එන්නම්. මගෙත් එක්ක එකතුලා හිටපු ඔයාලට ගොඩාක් ස්තුතියි. ආදරෙයි. බයි. අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.